තෙරුවන් සරණයි. ඔබ යන පාර හරිද? 6 වන කොටස අපි මේ මහා නිදාන සූත්‍රයේහි වන මනසිකාර සම්භවෝ සබ්බේ ධම්මා යන විග්‍රහය පැහැදිලි කරගමු. දිය බිඳුවක් ජලයට වැටෙද්දී ඒ දිය බිඳුවට හිතුනොත් මේ මම කියලා මොකක් වේද? දියට වැටෙන වෙලාවෙ ඉඳන් එයා මාව හොයන්න ගන්නේ නේද? ඇත්තටම ඒ දිය තුළ මාව හොයාගන්න පුළුවන් දිය බිඳුවට බෑ නේද? මොකද සමස්තය වෙලා වෙන්වීමක් සිද්ධ වෙලා නැත්නම් ඒකකයක් පැනවිලා නැත්නම් ඒකකයක් සිද්ධ වෙලා නැත්නම් වීමක් සිද්ධ වෙලා නැත්නම් සිද්ධ වුණා කියලා හිතාගන්න තැන ගැටලුවක්මයි නේද? ඒක මුලාවක්මයි නේද? හරියට අර දිය බිඳුව මම වෙනම එකක් මේ මමෙක් කියලා බැරියර් එකක් දාගත්තාම වගේ නේද? දියට දිය එකතු වුණාම දියම මිසක් ඒකේ මොන ගංගාවෙන්ද ආවේ මොන දිය ඇල්ලකින්ද වැටුනේ කියන එකේ අදාළත්වයක් නැහැ නේද? දියමයි. අපි දිය කියලත් නමක් දාලා වෙන් කරගත්තා නේද? එහෙනම් අපි නිතරම කරේ ඔන්න ඔය විදිහෙන් යම් කෙසේ පැනවීමක් සිද්ධ කරගෙන සීමාවක් දාගත්තා නාමකරණයක් කරහා දිය බිඳුව කියලා නේද? හැබැයි කවදාවත් දිය බිඳුවත් වෙනම එකකයක් විදියට පෙන්වන්න පුළුවන්ද දියට වැටුණයින් පස්සේ? බෑනේ. අපි මේක ස්වල්පයක් මේක මෙන්න මෙහෙම හැඩයක් යුක්ත දෙයක් කියලා අර දාගන්න ආකාර ලක්ෂණ නිමිති ආදී හරහා දිය බිඳුව කියන නාමයක් දැනෙනවා. එතකොට අර ආකාර ලක්ෂණ නිමිති ටිකත් නාමයෙන්ම නේද අඳුරගත්තේ නේද? එහෙනම් අපි දිය බිඳුව කියලා වෙනම ඒකකයක් විදිහට පනවා ගත්තේ ඔන්න ඔය විදිහෙන් මානසිකාරයෙන්මයි නේද? මානසිකාරයෙන් වෙන් කරලා ඒකකයක් හදාගත්තා. දැන් මේ හදාගත්ත නම් වෙනම ඒකකයක් මානසිකාරයෙන් පැනෙවුවා නම් දැන් දියට වැටුණයින් පස්සෙත් ඔය දිය බිඳුව හොයාගෙන යන්න ගන්න උත්සාහය මොන වගේ වෙයිද? අපිම දාගත්ත සීමාවක් අපි කියලා අදහස් කරේ මේ මානසිකාරයෙන්ම පැනවෙන සීමාවක්. මේක හුදු මානසිකාරයෙන් පැනුනේ. මානසිකාරයෙන් පැනවෙන සීමාවක්. මේක මානසිකාරයේ බව අනවබෝධයෙන් ඒ සීමාව ඇත කියන අන්තයේ බැහැගෙන දැන් දිය බිඳුව හොයන්න යනවා. කවදාවත් කරන්න පුළුවන්ද? බෑනේ. හැබැයි මේ දිය බිඳුවත් කියලා වෙන් කරගත්තේ කොතනින්ද කියලා දැක්කනම් මේක මේ මානසිකාරයෙන්ම පැනවන බව දැක්කනම් ආය දිය බිඳුව කියලා යමක් හොයන්න යනවද? එතකොට දියෙහි පැනවීම
දකිනවා මේ ආකාර ලකුණු නිමිති හරහා පැනවා ගත්තක් මිසක් නේද? අපිට දිය කියලා අඳුනගත්තා නම් අඳුනගත්තේ ලෝකයමයි. ආකාර ලකුණු නිමිති හරහා. නේද? අන්න එහෙනම් දැන් මේ ආකාර ලකුණු නිමිති ටිකක් මානසිකාරයෙන් පැනවුණා මිසක් මානසිකාරයක් නොපැනවෙන අවස්ථාවක් අපිට දියක් වෙන්නන්න පුළුවන් කමක් නැහැ. දිය බිඳුවක් වෙන්නන්න පුළුවන් කමකුත් නැහැ. එහෙනම් මේ පැනවීමම මානසිකාරයක්. නේද? එහෙනම් මානසිකාරය තුළ දියක් කවදාවත් සකස් වෙලා නැහැ නේද? මානසිකාරය වීමෙන්මයි දිය කියලා පෙන්වා දීම. එහෙනම් මානසිකාරයක් උනා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එහෙම සකස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මානසිකාරය වීමෙන් මානසිකාරයේ උපත එහෙම නැත්නම් දිය කියන උපත පෙන්වා දෙනවා මිසක් යථාර්ථයෙන් සකස් වීමක් සිද්ධ වෙලා නැහැ. අන්න එහෙනම් දියේ උපත මානසිකාරයෙන් පෙන්වා දුන්නා. අන්න ඒකයි සමුදය කියලා කියන්නේ. දිය බිඳුවක් කියලා වෙන් කරගත්ත තැන මානසිකාරයෙන්ුයි පැනවුනේ. හරියට මමත්වය මම පැනවෙනවා වගේ. මේක මානසිකාරයෙන් දාගත්ත සීමාවක් තමයි මම කියලා. නේද? එහෙම නැතුව මේ ජීවන අත්දැකීම තුළ වෙන් කරගනිපු මමෙක් හොයන්න පුළුවන් කමක් නැහැ. දිය තුළ දිය බිඳුවක් හොයන්න බැරුව වගේ වෙන් වුණා. නේද? එහෙනම් මෙන්න මේ ලෝක අත්දැකීමම අර දිය බිඳුවක් වගේ. අපි දිය බිඳුවක් කියලා වෙනම එකකයක් පනව ගත්තා. ඇත්තටම එහෙම වෙනම එකකයක් තිබිලා නැහැ. එහෙනම් මේ ලෝක කතාව මේ වගේ. මේ පේනෙන, ඇහෙන, දැනගන්න අත්දැකීම තුළ වෙනමම යමක් සිද්ධ වෙලා නැහැ. වෙනමම යමක් සකස් වෙලා නැහැ. පේනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා කියලත් මානසිකාරයෙන් පැනවුණා මිසක් මානසිකාරයෙන් වෙන වශයෙන් උපතක් පෙන්වුවා මිසක් එසේ යමක් සකස් වෙලා නැහැ. මානසිකාරය වීමෙන් ලෝකය පැනවුණා මිසක් සකස් වුණු ලෝකයක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මානසිකාරයෙන් සීමාවන් පැනවුණා මිසක් මේ සීමාව කියලා අපිට පෙන්වන්න පුළුවන් යමක් සකස් වෙලා නැහැ. මේ මමය කියලා දාගත්ත මානසිකාරයෙන් වැටුණ සීමාවක් මිසක් යථාර්ථයෙන් එවන්නක් සකස් වෙලා නැහැ. අපි හිතනවා මේ මගේ කොටස, මේ මගේ දේවල්, මේ බිත්ති හතර ඇතුළත මගේ නිදහස, මේක ඇතුලේ මම ජීවත් වෙන්නේ මට ඕන විදිහට කියලා. අපි හිතා ගන්නව නේද? අපිට හිතෙනව නේද ඔන්නෝම. හැබැයි මේ බිත්ති හතරක් පැනවුනේ මමව නිදහසේ තියන්න නම් මම කියන සීමාවක් පැනවුවා මිසක් මේ මානසිකාරයෙන් පැනවුණු බිත්ති හතරක් ඇතුළත
මමගේ නිදහසක් ආරක්ෂා වුණේ නැහැ නේද? මොකද බිත්ති 4ක් කියලා අපි දාගත්තේ සීමාවක් පනවගත්තේ මේ මානසිකාරයෙන්මයි පැනුනේ නේද? මම බිත්ති 4ක් ඇතුළත මගේ නිදහස කියලා අපි දාගන්නේ නැත්නම් මානසිකාරය වෙන්නේ මේ දන්නා වූ දත්ත මත නේද? අපි බිත්ති 4ක් ඇතුළත මගේ නිදහස කියලා පනවගන්නේ දන්නා වූ දත්තයන් මත නේද? මනුස්සයන්ට සත්තුන්ට ඒක ඇතුළට එන්න බෑ කියලා තියෙන හැඟෙන දත්තයක් මත. දැන් කවුරු හරි කෙනෙක් කිව්වොත් නොපෙනෙන බලවේගයන් ඕන බිත්තියක් කරහා යන්න පුළුවන් කියලා ඒ දෘෂ්ටිය බලවත් වුණොත් අන්න ඒ දත්තය මානසිකාරයෙන් පෙන්වා දුන්නොත් බිත්ති 4 ඇතුළත දැන් නිදහසක් තියනවද? නෑනේ, අරහින් බලන් ඉඳී මෙහින් බලන් ඉන්නවා කියලා ආයෙමත් නේද? එහෙනම් බිත්ති 4 ඇතුළත නිදහසක් අපි පනවා ගත්තේ දන්නා දත්තයන් මත නේද? දන්නා දත්තයන් මතමයි ඔය මමවත් පනවා ගත්තේ. එහෙනම් මේ මානසිකාරයෙන්ම පැනවෙන දත්තයන් මත පදනම් වෙලාම මානසිකාරයෙන් තවත් සීමාවක් පෙන්නනවා මම බිත්ති 4 මිනිස්සු මේ විදිහෙන් ගහ, මේ විදිහෙන් වතුර, මේ විදිහෙන් අහස, මේ විදිහෙන් සුළඟ කියලා නේද? එතකොට ඔය දත්තයන්ුත් මානසිකාරයෙන්මයි පැනවිලා තියෙන්නේ. ඒ පැනවෙන මානසිකාර දත්ත වලින්ම සීමාවන් දාගෙන අන්න ඒ සීමාන් ඇත කියන අන්තෙහි වැටිලා. මේ ඇත අන්තයක් දරුවේ කොතනින්ද? මානසිකාරයෙන්මයි නේද? එහෙනම් ඔය මම කියලා පෙන්වා දුන්නේ මානසිකාරයෙන් නම් ඔය කිසිදු ලෝක අත්දැකීමක මමෙක් කියලා ඒකකයක් යම් පුද්ගලයෙක් සකස් වෙලා හිටියේ නැහැ. සකස් වෙලා නැහැ. අන්න එහෙනම් මේ ලෝකය කියලත් මානසිකාරයෙන් පනවා දුන්නා. මේ වෙන්වීමත් මානසිකාරයෙන් පනවා දුන්නා නේද? ආකාර ලකුණු නිමිති හරහා ජලය කියලා පනවා දුන්නා මානසිකාරයෙන්. ආකාර ලකුණු නිමිති හරහා වතුර බිඳුව කියන සීමාවක් පෙන්වා දුන්නා. හැබැයි මේ සීමාවන් බෙදා දැක්වීම, වෙන් කර දීම, මේ සියලු නාමකරණයන් පැනවීම මානසිකාරයෙන්ුයි පෙන්වා දුන්නා. හැබැයි අපි දිය බිඳුව කියලා, ජල බිඳුවක් කියලා වෙනම එකක් කියලා දාගත්ත බැරියර් එකම නිදහස අහිමි කරනවා මිසක් අන්න දැන් ජල බිඳුව දියට වැටුණු වෙලාවේ ඉඳන් දැන් මම ඕකේ හොයාගෙන දැන් දිය බිඳුවම මොනතරම් ඕකේ හොයලා ඒකට වෙනම සීමාවක් දාගෙන ඒකට වෙනමම නිදහසක් හොයන්න ගියොත්
ඇත්තටම පිස්සුවක් නේද? ඔය පිස්සුවම තමයි සබ්බේ පෘථග්ජනා උන්මත්තකා කියලා පෙන්වන්නේ නේද? මේ මානසිකාරයෙන් පෙන්වා දෙන මමා කියන දත්තයක් ඇත්ත කරගත්තේ නොදන්නාකම නිසාමයි. මේක මානසිකාරයෙන් පෙන්වා දෙනවා කියන සත්‍ය නොදන්නාකම, එහෙම නැත්නම් මේක හේතු ප්‍රත්‍යක් බව, මේ අත්දැකීම හේතු ප්‍රත්‍ය බව නොදන්නාකම. දැන් ජල බිඳුවට ජලයේහි වෙනම සීමාවක් දාගන්න කියන තේරුමක් පළක් තියනවාද? එහෙම දෙයක් කරන්න පුළුවන්ද? බෑනේ. ඒකයි කියන්නේ අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියලා මේ ලෝක අත්දැකීම. දත්ත මානසිකාරයෙන්ම පැනවෙන දත්තයන් මානසිකාරයෙන්ම සීමාවක් කියන දත්තයක් පැනවිලා දැන් ඔන්න මම කියලා පැනවූ දත්තෙට සීමාමායිම් කියලත් බෙදාවෙන් කර පෙන්වා දෙනවා. දැන් මානසිකාරයෙන් පැනවුණු මමෙක්ට සීමාවන් බැරියර් නීති රීති කියන පෙන්වා දීම හරහා නිදහසක් වෙනවා. බලන්න පිස්සුවක් නෙමෙයිද? මගේ දේවල් ආරක්ෂා කරන්න, මගේ දේවල් රකින්න උත්සාහ කරනවා. හැබැයි මේ කතාන්දරය මානසිකාරයෙන්මයි. ඒකයි මේ මොහොතේ නිවන කියන්නේ. එය අවබෝධයමයි නිවන. මේ මොහොතමයි නිවන. සත්‍යමයි චතුරාර්ය සත්‍ය නේද? අර දිය බිඳුව කියන සීමාවක් තුල දිය නැමැති සීමාවක් පෙන්වගෙන දැන් දිය බිඳුවට වෙනමම ස්වාධීනත්වයක් හොයනවා. ඒ වගේ ලෝකයක් කියන සීමාව තුළ මම කියලා පැනවුණු සීමාවකට ස්වාධීනත්වයක් හොයනවා. ලෝකයත් මමත් මානසිකාරයෙන්ම පෙන්වා දුණු දත්තයන් සීමාවක්. දත්තයන් මානසිකාරයෙන් පෙන්වා දුණු තවත් සීමාවක්. ලෝකය මම. එහෙනම් ලෝකයක් දත්තයන් මානසිකාරයෙන් පෙන්වා දුන්නු සීමාවක් දන්නා දත්තයන්. ඔය දන්නවා කියලා ලෝකය පිළිබඳව දන්නා සියලෝම දෘෂ්ටි දත්තයන් මානසිකාරයෙන් පෙන්වා දුන්නු ලෝකය තුලමයි. එතකොට ඔය දත්තයන් වෙනුවට මානසිකාරයෙන්ම වෙන යමක් පෙන්වා දුන්නොත් ඒකත් ඔය දන්නා ලෝකය කියන කොටසටම ඇතුළත් කරගන්නා මානසිකාරයෙන්. එතකොට අපි දන්නා ප්‍රමාණය තමයි, එහෙම නැත්නම් අපි දත්තයන් මානසිකාරයෙන් පෙන්වා ගනිපු, බැස ගනිපු නැත්නම් පැනවිච්ච සීමාව තමයි
ඔය ඔබ ලෝකය කියලා දරන්නේ. දැන් බුදු පියාණන් වහන්සේගෙන් අහවතින් ලෝකය පිළිබඳ උන්වහන්සේගේ දැනුම් සම්භාරය උන්වහන්සේ කියනවා නේද? උන්වහන්සේ දන්න ප්‍රමාණය මහා ඇක්ටේරිය වනයක ඇක්ටේරිය කොලතරම් කිව්වේ කොච්චර සල්පයක්ද? එයන් දේශනා කරේ කොච්චර සල්පයක්ද? අන්න එහෙනම් මේ ඔය තම තමන්ගේ ලෝකය කියලා පැනවිලා තියෙන තමන් ඇතුළුව ඔය සියලු ලෝක කතාවම මේ පෙනීම හිම දැනීම දැන ගැනීම නැමැති මානසිකාරයන් හරහා පැනවුණු ලෝක කතාන්දරයේ සීමාව. ඔය සීමාව තුළමයි ඔය දත්ත ටික යන් හරහාමයි මම කියලා තව සීමාවක් මානසිකාරයෙන් පෙන්වා දුන්නේ. දැන් දත්ත මානසිකාරයෙන් පැනවිච්ච මම කියන සීමාව තුළ දත්ත මානසිකාරයෙන්ම පැනවෙන ලෝකයේ නිදහසක් හොයලා දෙන්න හදනවා. දැන් සීමාව පැනවීම කොහොමද? මානසිකාරයෙන්. දැන් තමා කියලා පැනවිච්ච සීමාවට නිදහසක් නිවනක් හොයන්නේ කොහොමද ලෝකය තුළ? මේ මානසිකාරයෙන්ම පැනවුණු බව අනවබෝධයෙන් අනේක කියන්නේ අවබෝධයෙන් ඉක්මවන්න පුළුවන් කියන්නේ. අවබෝධයෙන් පෙන්වා දෙනවා මෙන්න මේකයි අවිද්‍යාව කියලා. අවබෝධයෙන්ම පෙන්වා දෙනවා මිස අන්න ප්‍රඥාව තුළ සීමාවන් ඉක්මවීම තුළ නිවන දකිනවා හැර මානසිකාරයෙන් මවාපාන පෙන්වා දෙන පැනවෙන සීමාමායිම් තුළ ඒවා ඇත අන්තයෙන්ුත් පවරගෙන මානසිකාරයෙන්ම දැන් කොච්චර නිදහසක් නිවනක් මොන විදිහෙන් මොනව කර හැව්වත් අත්දකින්න පුළුවන් නේද? බෑනේ. ඒකයි මමෙක්ට නිවන් දකින්න බෑ කියන්නේ. අවබෝධයෙන්මයි නිවන දකින්නේ. නේද? එහෙනම් මේ ලෝකය කියලා හරි එහෙම නැත්නම් මේ ලෝක අත්දැකීම පෙනීම හිම දැනීම දැන ගැනීම කියලා හරි මේ දත්ත හරහාම පැනවෙන සීමාවක්මයි. එය අවබෝධ කරන්න මේ මානසිකාරයෙන් පැනවෙන දත්ත අරහා මානසිකාරයෙන්ම මේ සීමාමායින් පෙන්වා දෙනවා. මානසිකාරයෙන්ම පෙන්වා දෙන සීමාමායින් තුළ ස්වාධීනත්වයක් නිදහසක් නිවනවා හොයන කතාන්දරයත් මේ මානසිකාරයෙන්ම පෙන්වා දුන්න මිසක් මේක ඇත නැත කියන අන්තවලින් ගත්තතින් මොකද්ද වෙන්නේ? ආයමත් මානසිකාර ලෝකේම තවත් හුදු පෙන්වා දීමක්ම සීමාමායිමක්ම වෙනවා. ඉතින් අවබෝධයෙන් ප්‍රඥාව පහළ කරනවා මිස මේ ලෝක අත්දැකීමේ ඇත්තක් කියලා අත්දකින්න පුළුවන් කමක් නැහැ. අත්දකිනවා කියන්නේ ලෝක අත්දැකීමේ සීමාවමයි. එහෙම නැත්නම් ලෝක අත්දැකීමමයි.
දැන් මේ මානසිකාර කතහන්දරයත් මොකද්ද? මානසිකාරේ සීමාවමයි. ඒකයි කිව්වේ කෑල ගහ මොන පැත්තෙන් බලලා විස්තර කරත් ඒ විස්තර කරන්නේ කෑල ගහමයි කියලා. නේද? මේ ජීවන අත්දැකීම සමුදයක් උපදින සුළුයි. නේද? මේ අත්දැකීම දුකක්. පංච උපාදානස්කන්ධයම දුකයි කිව්වේ ඒකයි. දුකක්. දුක්ඛ ආර්ය සත්‍ය දකින්න. මේ ජීවන අත්දැකීම මානසිකාරය. නැතෝ විඳවන දුක නෙමෙයි. එතකොට මේ ජීවන අත්දැකීම නිරෝධයක්. මානසිකාරය වීමෙන් පෙන්වා දුන්නා මිසක් වෙනම සකස් වීමක් සිද්ධ වෙලා නැහැ. වෙනම සකස් වීමක් සිද්ධ නොවීම අවබෝධය හැර ලෝකයේ කියන සීමාව තුළ නිවන හොයලා තේරුමක් නැහැ. මගේ දේවල් රකින්නවා කියලා පැනවෙන පැනවීමම සීමාව පැනවිලා ඉවරයි. එතකොට නිවන අහිමි වෙලා එතන. රකින්න යන්නේ මම පනවගෙන. එතකොට සීමාව වැටිලා ඉවරයි. මානසිකාර සීමාව. ඉතින් ඒක නොදැන දැන් රකින්න යන්නේ මොනවාද? නේද? ඒකයි ප්‍රඥාවන්ත විය යුතුයි කියන්නේ. ලෝක කතාවේ බැහැගෙන ලෝක කතාවේ පෙන්වා දෙන මම කියන දෘෂ්ටිය තුළ බැහැගෙන මමව සැපසාර සුවසාර කරන්න මගේ අයිතිවාසිකම් ඉල්ලා ගන්න තහවුරු කරගන්න මමාව රකින්න ගන්න උත්සාහය හුදු අන්ධබාල පෘථග්ජන මානසිකත්වයක්. ඒකයි කිව්වේ සබ්බේ පෘථග්ජනා උම්මත්තකා කියලා. ඉතින් මේ පෙන්වා දෙන කරුණු කාරණා ඊටමත් ප්‍රඥා ගෝචරයි. කියව හැටින් තේරෙනවා නම් තේරෙන්නේ දරාගත්ත දත්ත ටික හරහා යම් සීමාවක් වෙන්න පුළුවන්. ඔන්න ඔය පැනවෙන සීමාව ඉක්මවන මඟ පෙන්වීමයි සිද්ධ කරන්නේ. ඒ නිසා කිසිම සීමාවක රැඳෙන්න උපකාර උපනිෂ්ඨ කරගන්න අවශ්‍ය නැහැ. මේ දේශනේ සීමාව පැනවෙන්නේ මානසිකාරයෙන්. එහෙනම්
මානසිකාරයක් කියලත් පනවගත්තේ මානසිකාරයෙන්. තේරෙනවද? අවබෝධයෙන් දකිනවා හැර අමුතුවෙන් කරන්න කියලා යමක් තියනවද එහෙනම්? මේ ලෝක අත්දැකීම පිළිගැනීමම මානසිකාර අත්දැකීමක්. අන්න ඒකයි ප්‍රඥාවන්ත සායන් ධම්මෝ ඥායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන්නේ. දේශනේ ශ්‍රවණය වීමෙන් ප්‍රඥාවන්තයා දුක අවබෝධ කරනවා. ආර්ය පිරිසයි ඒ. අනාර්ය කොටසට ලෝකයේ රාජ්‍ය මට්ටමින් සමාජ සංස්කෘතික ආගමික ආදී වශයෙන් පැනවිලා තියෙන පෙන්වා දීලා තියෙන සීමා මායිම් ඉක්මවන්න හැකියාවක් නැහැ. ඒවට යටත්ව කටයුතු කාරණා ඉෂ්ට සිද්ධ කරන්න වෙනවා. නැත්තම් කොහෙන් ගියත් පසුතැවෙනවා. නේද? එහෙනම් මානසිකාර සම්භවෝ සබ්බේ ධම්මා කියන යථාර්ථය දකින්න මේ දේශනය උපකාර උපනිශ්‍රයක්ම වේවා. තෙරුවන් සරණයි.